දවස් තුනක කොහෙද යනවා කියලා කිව්වේ? ආව මචං මම අනුරාධපුරේ ගියා. වන් අනුරාධපුරේ දවස් 3ක් හිටියා. සුදුරි ටිපෑ අනුරාධපුරේ ගියා. අම්මට සිරි අනුරාධපුරේ මට කෝල් එකක් ගහන්න එපායි බං. අනුරාධපුරේ කියන්නේ මචං ආයිත් මගේ බොක්කවල් ටිකක් ඉන්නේ අටම ස්ථානේ ආයිත් මාව නොදන්න කෙනෙක් නෑ මචං. අනුරාධපුරේ කියන්නේ මචං මට ගෙදර වගේ ආයිත් අනුරාධපුරේ මට බොක්ක බං. අපි ගියා මචං කතරගම බං. කතරගම මචං දවස් දෙකක් ගියේ. සුපිරි ඒකත් කතරගම මචං කතරගම මම වැඩ කරා අවුරුදු 12ක් විතර බං. කතරගම ආයිත් ඉතින් නොදන්න එකෙක් නෑ බං කතරගම මාව. කතරගම කියන්නේ මට ගම වගේ. ඔබ කියන්න බෑ බං අයියෝ කෝල් එකක් ගහන්න බෑ බං මු කෝල් එකක් ගහවනම් මං ඉන්න තැන සෙට් කරනවනේ ආයි සතයක්වත් යන්නේ නෑනේ. ඔබගේ වයිෆ් කතා කරන්නේ මචං? කවුද? අපේ වයිෆ්ට කෝල් කරන්නේ? බලපන් අරගෙන මොකද කියන්නේ? හෙලෝ කියන්නම් ගේ. අයියලා කතරගම ගිහින් නැවතිච්ච තැන නම්බර් එකක් දෙන්නකෝ. මොකද්ද? අනේ අයියේ කතරගම ගිහිල්ලා නැවතින්න තැනක් හොයනකෝ අපිට හොයාගන්න තැනක් නෑනේ අයියේ. අයියේ දෙනවද නම්බර එක? ඔයාගේ මහත්තයා අනේ මිනිහා ගැන කතා කළ වැඩක් නෑ අයියේ මෙලෝදියක් දන්නේ නෑ. කාවවත් අඳුරන්නේ නෑ කිසිම තැනක් දන්නේ නෑ. තෝගේ අම්මා